තව ටික දවසකින් ඔයාලගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වෙන්න පුළුවන් එක්සෑම් එකක් ළඟ එනවා ඇති. සමහර අය ඒ ගැන ලොකු බයකින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් මතක තියාගන්න, බය කියන්නේ ඔයාගේ හිතේ ඇතිවන හැඟීමක් විතරයි. ඒ බය නැති කරගෙන විශ්වාසයෙන් එක්සෑම් එකට මුහුණ දෙන්න ඔයාලට පුළුවන්. අද අපි කතා කරන්නේ එක්සෑම් වලට තියෙන බය නැති කරගෙන සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන. මේ දේවල් ඔයාගේ ජීවිතයට එකතු කරගත්තොත් එක්සෑම් කියන්නේ ඔයාට අභියෝගයක් මිස බිය විය යුතු දෙයක් නෙවෙයි කියලා ඔයාටම තේරෙයි. අංක 1. හොඳින් සූදානම් වෙන්න. එක්සෑම් එකට බය වෙන්න ප්‍රධානම හේතුවක් තමයි හොඳින් පාඩම් කරලා නැති එක. ඔයා හොඳින් සූදානම් නම් ඔයාට ලොකු විශ්වාසයක් දැනෙනවා. ඒ නිසා දැන් ඉඳන්ම හරියට කාලසටහනක් හදාගෙන විෂය නිර්දේශය හොඳින් ආවරණය කරගන්න. තේරුම් නැති දේවල් ගුරුවරුන්ගෙන් හරි යාළුවන්ගෙන් හරි අහලා පැහැදිලි කරගන්න. ඒ වගේම පාස් පේපර්ස් කරලා හොඳ පුහුණුවක් ලබා ගන්න උත්සාහ කරන්න. ඉතින් මේ විදිහට හොඳින් සූදානම් වෙන එක ඔයාගේ බය ගොඩක් දුරට අඩු කරන්න සමත් වෙනවා. අංක 2. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු වෙන්න. හොඳින් පාඩම් කරනවා වගේම ඔයාගේ ශරීරයයි මනසයි හොඳින් තියාගන්න එක ගොඩක් වැදගත්. ප්‍රමාණවත් නිින්දක් ගන්න එක, පෝෂ්‍යදායී ආහාර ගන්න එක, ඒ වගේම ශනික කෑම, පැණි බීම වලින් ඈත් වෙන එක, ව්‍යායාම කරන්නත් අමතක කරන්න එපා. මේ දේවල් ඔයාගේ මනස සංසුන්ව තියාගන්නත්, අවධානය හොඳින් තියාගන්නත් උදව්වක් වෙනවා. අංක 3. ධනාත්මකව හිතන්න. මට මේක කරන්න බැහැ, මම අනිවාර්යයෙන්ම අසමත් වෙනවා වගේ ඍණාත්මක සිතුවිලි ඔයාගේ බය තව තවත් වැඩි කරනවා. ඒ වෙනුවට මම හොඳින් සූදානම් වෙලා තියෙන්නේ, මට මේක කරන්න පුළුවන් වගේ ධනාත්මක සිතුවිලි හිතන්න. ඔයාගේ හැකියාවන් ගැන විශ්වාස කරන්න. කලින් ඔයා සාර්ථකුණු අවස්ථා මතක් කරගන්න. ධනාත්මකව හිතන එක ඔයාගේ මානසික ශක්තිය වැඩි කරනවා. අංක 4. විවේක ගන්න. දිගටම පැය ගණන් පාඩම් කරන එක එපා වෙනවා වගේම ඔයාගේ මානසික ඒකාග්‍රතාවය අඩු කරන්නත් පුළුවන්. ඒ නිසා පාඩම් කරන අතරතුර පොඩි විවේක ගන්න. ඇවිදින්න යන්න, ඔයා කැමති දෙයක් කරන්න, සංගීතයක් අහන්න, විවේකයක් අරගෙන ආපහු වැඩ පටන් ගත්තාම ඔයාට අලුත් උද්‍යෝගයක් දැනෙනවා. අංක 5. හුස්ම ගැනීමේ ව්‍යායාම කරන්න. එක්සෑම් එකට කලින් හරි එක්සෑම් එක අතරතුර හරි ඔයාට බයක් දැනෙනවා නම් ගැඹුරට හුස්ම ගන්න පුරුදු වෙන්න. හෙමින් හුස්ම අරගෙන ටික වේලාවක් නවත්වලා හෙමින් හුස්ම පිට කරන්න. මේ ව්‍යායාමය ඔයාගේ හිත සංසුන් කරන්නත්, ආතතිය අඩු කරන්නත් උදව් වෙනවා. අංක 6. ඔයාගේ ගුරුවරුන් සහ දෙමාපියන් සමග කතා කරන්න. ඔයාට දැනෙන්න බය ගැන ඔයාගේ ගුරුවරුන්ට හරි දෙමාපියන්ට හරි කියන්න. එයාලා ඔයාට හොඳ උපදෙස් දෙන්නත්, ඔයාගේ බය නැති කරන්නත් උදව් කරනවා. තනියම බය හිතන් ඉන්නවට වඩා අනිත් අයත් එක්ක ඔයාගේ හැඟීම් බෙදා ගන්න එක ඔයාට සහනයක් වෙයි. අංක 7. එක්සෑම් එක දවසට කලබල නොවී ඉන්න. එක්සෑම් එක දවසේ කලින්ම ගෙදරින් පිටත් වෙන්න. එක්සෑම් හෝල් එකට ගියාම සිත සංසුන්ව තියාගන්න. ප්‍රශ්න පත්‍රය හොඳින් කියවලා තේරුම් ගන්න. දන්න ප්‍රශ්න වලට මුලින්ම උත්තර ලියන්න. වෙලාව කළමනාකරණය කරගන්න. අන්තිමට ඔයාගේ උත්තර පත්‍රය ආයෙසරයක් බලන්න අමතක කරන්නත් එපා. අවසානයේ මතක තියාගන්න, එක්සෑම් කියන්නේ ඔයාගේ දැනුම මනින්න එක අවස්ථාවක් විතරයි. මේක ඔයාගේ මුළු ජීවිතයේ අවසානයම නෙවෙයි. ඔයාගේ උපරිමයෙන් උත්සාහ කරන ප්‍රතිඵල මොනවා වුණත් ඔයා වටිනවා. ඉතින් ඔයාලත් මේ උපදෙස් ටික පිළිපැදීමෙන් එක්සෑම් වලට බය නැතුව විශ්වාසයෙන් මුහුණ දෙන්න උත්සාහ කරන්න. ඔයාලා හැමෝටම සුබ පැතුම්. ඉතින් ඔයා මොනවද මේ ගැන හිතන්නේ? ඔයාට තියෙන එක්සෑම් බය නැති කරගන්න ඔයා මොනවද කරන්නේ? පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝස් දෙමෝ සැනින් නරඹන්න මදුෂා නැතුගල YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔබට ජය.